හරි කර්මාන්ත රසායන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක MG නිෂ්පාදනය නැත්නම් ද්‍රව ක්‍රමයේ ආශ්‍රයෙන් MG නිෂ්පාදනය ගැනයි අපි අද කතා කරන්නේ. ඉතින් මේකට අවශ්‍ය මූල ද්‍රව්‍ය ප්‍රධාන මූල ද්‍රව්‍ය තුනක් අවශ්‍ය වෙනවා. බිටන් ද්‍රාවණය, උණු ගල් නැත්නම් ඩොලමයිට්, සාන්ද්‍ර HCl. බිටන් ද්‍රාවණය කියන්නේ ලුණු නිෂ්පාදනයෙන් පස්සේ. ලුණු නිෂ්පාදනයෙන් පස්සේ මේ ඉතුරු වෙන අවසන් මේ ලේයර් එකට කියනවා අපි බිටන් ද්‍රාවණය කියනවා. බිටන් ද්‍රාවණයට තව නම් සෙට් එකක් අපි කියනවා. ඒක කාරම් දියරය නැත්නම් මව් ද්‍රාවණය වගේ නම් අපි කියනවා. බිටන් ද්‍රාවණයයි බ්‍රයින් ද්‍රාවණය කියන්නේ දෙකක්. හරිද? බිටන් ද්‍රාවණය බ්‍රයින් ද්‍රාවණය කියන්නේ දෙකක්. දෙවෙනිට අවශ්‍ය වෙන උණු ගල්. උණු ගල් අපි කියන්නේ CaCO3 and dolomite MgCO3 .CaCO3 ඔන්න වගේ dolomite සහ උණු ගල් එක උණු ගල් නැත්නම් dolomite අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපිට සාන්ද්‍ර HCl අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු මේකේ පියවර සෙට් එක කොහොමද Mg නිෂ්පාදනය වෙන්නේ කියලා. පළමු පියවරනේ උණු ගල් දහනය කරන එක. උණු ගල් දහන නැත්නම් dolomite CaCO3 මේක අපිට ප්‍රත්‍යර්ථ ලියන්න පුළුවන්, තනි පියවර දෙක ලියන්න පුළුවන්. CaO ධන CO2 ගෑස් හදනවා. මෙතන සොලිඩ් එකක් හදනවා. කැල්සියම් ඔක්සයිඩ්. කැල්සියම් කාබනේට් සොලිඩ් එකක් තියෙනවා. අපි දෙවෙනි පියවර වශයෙන් කරන්නේ මේ හැදිච්ච කැල්සියම් ඔක්සයිඩ් එක බිටන් ද්‍රාවණය සමග එකතු කරනවා. හරිද? බිටන් ද්‍රාවණය කියන්නේ මොකක්ද? බිටන් ද්‍රාවණයක් කියන්නේ. ඒතර මේක බිටන් ද්‍රාවණයත් එක්ක මේ CaO එකතු කරපුවාන් පස්සේ අපිට හදෙනවා කැල්සියම් ඔක්සයිඩ්. එතකොට ඊට පස්සේ මේ කැල්සියම් ඔක්සයිඩ් තියෙනවා. එතකොට කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ ඝනයක්. මේක ඝනයක්. මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් කියන ඝනය ද්‍රාවණයට නැත්නම් මේක KSP ආශ්‍රයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් Ca2+ බවට සහ අයන වලට කැඩෙනවා. දෙකක් OH- වලට කැඩෙනවා. එක්ක. ඉතින් මේ බිටන් ද්‍රාවණය මොනවද තියෙන්නේ? මේ බිටන් ද්‍රාවණය මොනවද තියෙන්නේ? එක එක තියෙනවානේ. බිටන් ද්‍රාවණය මොකක්ද කිව්වේ? බිටන් ද්‍රාවණය කිව්වේ ලුණු නිෂ්පාදනයේ පස්සේ ඉතුරු වෙන මේකට බිටන් ද්‍රාවණය විතර මේකේ Mg2+ එකම තියෙනවා. ඉතින් මේ Mg2+ එක්ක මේ හැදිච්ච දෙකක් OH- Mg2+ එක එකතු වෙලා MgOH twice බවට පතුලේ තැන්පත් වෙනවා. මේක සොලිඩ්. ඒතර අපේ පළවෙනි පියවරේ උණු ගල් දාන්නේ, දෙවෙනි පියවර වෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් බිටන් ද්‍රාවණය සමග එකතු කරනවා. ඉතින් අපි තුන්වෙනි පියවර වශයෙන් කරන්නේ අපි කතා කරන්නේ මූල ද්‍රව්‍ය වල තිබෙන සාන්ද්‍ර HCl. අපි තුන්වෙනි පියවර වශයෙන් කරන්නේ උඩ හදාගත්ත දෙවෙනි පියවරේ අන්තිමට අපි හදාගත්ත MgOH twice එක අපි සාන්ද්‍ර HCl වලට දානවා. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? සාන්ද්‍ර HCl වලට දානවා පස්සේ MgCl2 දෙකක් H2O හරි. මේ MgCl2 තියෙනනේ. මේ MgCl2 වල වතුර ප්‍රමාණය අඩු කරගන්න අපි MgCl2 පුළුවන් තරම් රත් කරනවා. මේ MgCl2 6 මේ MgCl2 6H2 රත් කරනකොට MgCl2 4H2 දක්වා යනවා. ඊට අපි ඒක ආයෙ රත් කළා. ජල ප්‍රමාණය අඩු කරගෙන තමයි හතරවෙනි පියවර ඒක. හරි. ඉතින් පියවර හතරකින් අපි තවදුරටත් MgCl රත් කරලා උෂ්ණත්වය 700 දක්වා වගේ තිබ්බම පස්සේ ජල වාෂ්ප ටික වාෂ්ප වෙලා විලීන MgCl අපිට හදාගන්න පුළුවන්. අපි ඊට පස්සේ යනවා විද්‍යුත් විච්ඡේද ක්‍රමයට. ඒතකොට මේ විද්‍යුත් විච්ඡේදයේදී අපි ඇනෝඩ් එකට භාවිත කරන්නේ මිනිරන්. කැතෝඩ් එකට භාවිත කරන්නේ මම අපි ඔක මතක තියාගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. හැම කෑවා කියන. හරිද? ඔක ඉස්සරගෙන කියපු එකක්. හැම කෑවා කියන මතකින් මේක මතක තියාගන්නවා. ඒතකොට හැම කියන්නේ ඇනෝඩ්, ම කියන්නේ මිනිරන්, කෑවා කියන්නේ කැතෝඩ්, වා කියන්නේ වාහනේ. හැම කෑවා. හරිද? ඒතකොට මේකේ තියෙන මොකද? MgCl2 නේ. ඒතකොට මේකේ ඇනෝඩ් සහ ඇනෝඩ් මොකක්ද වෙන්නේ? ඔක්සිකරණයක් වෙන්නේ. උඩින් තියෙන එක තමයි ඇනෝඩ් වෙන්නේ. වාහනේ වෙන්නේ කැතෝඩ්. වාහනේ වෙන්නේ කැතෝඩ්. කැතෝඩ් වෙන්නේ මොකද්ද? ඔක්සිකරණයක්. මේක ඇනෝඩ් ඔක්සිකරණයක් වෙනවා. මේක 2Cl ගෑස් එක යනවා Cl2 දාන දෙක ඉවත් කරා ගෑස්. කැතෝඩ් ඔක්සිකරණයක් වෙනවා. Mg2+ තියෙනවා. Mg2+ දාන දෙක කොහෙන්ද සරේ? Mg ලික්විඩ් දක්වා යනවා. හරිද? ඒ වගේම තමයි මේ Mg කියන එක තියෙන ලික්විඩ් අවස්ථාවේ Mg වල ද්‍රවාංකය වෙන්නේ 650ක් විතර. ඒනකට 650ක් විතර. ඒ වගේම තමයි මේ උෂ්ණත්වය අපි තියෙන 700 800ක් ඒකින්ද 650 හින්දා මේ Mg තියෙන්නේ ලික්විඩ් අවස්ථාවේ නැත්නම් ද්‍රව අවස්ථාවේ. ඒ වගේම තමයි මෙතන මේ පිට Cl2 ටික අපිට පුළුවන් HCl හදාගන්න දාන්න. මෙතනින් අපි Mg හදා ගන්නවා. මෙතනින් HCl හදා ගන්නවා. ඒතකොට මේක එක අවාසියක් තියෙනවා. අවාසිය තමයි CO2 අවාසිය. අවාසිය තමයි CO2 පිට වෙන එක. CO2 පිට වීම තමයි අවාසිය. වාසිය ගැන කතා කරද්දී ගුවන් යාන සහ සැහැල්ලු ලෝහ වශයෙන් භාවිත කරන්නට Mg අපි යොදා ගන්නවා. ඉතින් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. Mg නිෂ්පාදනය ඔච්චරයි.